අද චමෝලොක්ස් වලින් අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මයිලෝ මිල්ක් ෂේක් එකක් හදාගන්නේ කියලා. අපි බලමු ඒකට ඕන අමුද්‍රව්‍ය මොනවද කියලා. අපිට ඒකට අවශ්‍යයි අයිස් කැට, ඒ වගේම සීනි හැඳි දෙකක්, ඒ වගේම අයිස්ක්‍රීම් කප් දෙකක්, මයිලෝ දෙකක්, ෆ්‍රෙෂ් මිල්ක් තමයි ඒකට අවශ්‍ය වෙන්නේ. අපි දැන් මුලින්ම මේ වීදුරු දෙකට අයිස් කැට 4 ගානේ දාගෙන පැත්තකින් තියාගමු. මොකද එතකොට අපිට අවශ්‍ය විදිහට මේ කූල් එක අපිට තියාගන්න පුළුවන්. අපි දැන් මේ කෝප්ප දෙක පැත්තකින් තියාගමු. අපි දැන් මුලින්ම මයිලෝ දෙක අපේ බ්ලෙන්ඩ් එකට දාගමු. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100ක්. අපි ඒකත් දැන් එකතු කරගමු. ඊට පස්සේ අපිට අවශ්‍යයි අයිස්ක්‍රීම් දෙකක්. ඒකත් අපි බ්ලෙන්ඩර් එකට දාගන්න ඕනේ මේ වෙලාවේ. ඊළඟට අපි සීනි හැඳි දෙකත් එකතු කරනවා. ඊට පස්සේ අපි අයිස් කැට ස්වල්පයකුත් ඒකට එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය පමණට දාගන්න පුළුවන්. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. අපි දැන් අපේ මයිලෝ මිල්ක් ෂේක් එක බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. අපි දැන් ඒක අපේ ග්ලාස් එකකට දාගමු. අපි දැන් අපේ මයිලෝ මිල්ක් ෂේක් එක හදාගෙන ඉවරයි. අපි දැන් බලමු මේකේ රස කොහොමද කියලා. හොඳ රසක් තියෙනවා. ඒ වගේම මේක මේ රසන කාලෙට හොඳයි. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලොන්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මේකේ රෙසිපි එක. ඒ වගේම අමතක නොකර subscribe කරන්න චමෝ vlogs.